Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහමද? මම හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් සාදරයෙන්ම මගේ channel එකට පිළිගන්නවා. අද තියෙන vlog එක 7 days study challenge එකේ පළවෙනි දවස. ඉතින් අද vlog එකට එහෙනම් අපි යමු. අද බලමු මම මොනවද කරන්නේ කියලා 7 days study challenge එකේ පළවෙනි දවස නිසා අද මොනවද වෙන්නේ කියලා අපි මේ vlog එකෙන් බලමු. ඉතින් මම කඩේට ගියා පොඩි දේවල් ටිකක් ගන්න. එතකොට මට ඒව පාඩම් කරද්දී කන්න පුළුවන්. ඒ ටික මම ගත්තේ මට කම්මැලි හිතෙනවා පාඩම් කරද්දී වැඩ ටික කරද්දී. ඒ හින්දා තමයි මම ඒ ටික ගත්තේ. යන්නේ මල් කඩන්න. මල් කියන්නේ පොහොට්ටු. මේ ගස්වල පොහොට්ටු තියෙනවා. ඒ ටික කඩන්න තමයි යන්නේ. මට චුටි බියාලෙකුත් හම්බුණා. මම එයාවත් වීඩියෝ එකට මෙහෙම දාගත්තා. ඉතින් අපි මල් කඩලා ඉවරෙදි ටිකක් රෑ වුණා. මේ ඉන්නේ එයා දැන් යන්න තමයි යන්නේ. අපේ මිකී බලනවා ඒ කවුද කියලා. අපි අර කඩෙන් ගෙන අපු ටික දැන් කඩලා වෙනම තියාගමු. පාඩම් කරන ගමන්ම කන්න පුළුවන්. එතකොට මට එහෙනම් දැන් කඩලා අර බෝල් එකට දාගමු අපි. දැන් අපි අපේ පාඩම් වලට යමු. මට සඳුදා බ්ලොග් එක කරගන්න බැරුව ගියා. මොකද කියනවා නම් කරන්ට් තිබ්බේ නෑ මේට. ගොඩක් හයියෙන් වැහැලා කරන්ට් තිබ්බේ නැති හින්දා මට බ්ලොග් එක කරගන්න බැරුව ගියා. මේ දවස්වල මගේ ස්ටඩි චැලෙන්ජ් එක තමයි දවස් 7ක් එක දිගට නැත්තම් සතියක් එක දිගට පාඩම් ගන්න එක. ඉතින් ඔයාලටත් මේකට ජොයින් වෙන්න පුළුවන්. මම අප්ඩේට්ස් දානවා මගේ WhatsApp channel එකේ මේ ගැන. ඉතින් ඔයාලටත් මේකට ජොයින් වෙලා මටත් මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. කැමති කට්ටිය ඉන්නවා නම් එහෙම මාත් එක්ක ජොයින් වෙන්න මගේ WhatsApp channel එකට ගිහින් බලන්න. ඒකේ මම අප්ඩේට් දානවා. ඒකටත් එකතු වෙලා ඉන්න කියලා මම කියනවා. අද මගේ ටාගට් එක තමයි පැය 4ක් එක දිගට වැඩ කරන එක. මට මේක ඔයාලට දාන්න ඕනේ කියලා හිතුණා. මට මේක vlog එකකට ගන්න උනේත් නැහැ. අපේ ගෙදර මේ වගේ ලොකු අඹ තිබ්බා. ඇත්තට මේවා හරිම රහයි.
අර අල්ෆෝන්සි කියන ජාතියක් අන්න ඒවා මං කඩන්න ගිහිල්ලා ඒක වැටුණත් හිටා. ඒවා තියෙන්නේ මේ. තව චුටි අමජාතියක් තියෙනවා මං ඔයාලට ඒක ඉස්සරහට vlog එක පෙන්නන්නම්. මට මේක පෙන්නන්න ඕනි කියලා හිතුනම හින්දා තමයි මම මේකේ වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පෙන්නන්න ඕනි කියලා. වැඩේ හිතන්න එපා ඔය ලයිට් එක ගැන කහපාට එළිය ගැන බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන එළිය හදලා දෙන්නේ අපේ මල්ලි. මම එයාට හදලා දෙන්න කිව්වේ වෙන පාටක්. එයා හැබැයි හදලා තියෙන්නේ කහපාට. දැන් ඒක පේන්නේ කහපාටට. ඒ හින්දා ඒ ගැන වැඩි හිතන්න එපා ඔයා. දැන් මං එකක් ඉවරයි. ඊළඟ එකට තමයි දැන් මම යන්නේ. ඔයාලට චුටි දෙයක් කියන්න තියෙනවා. මට හම්බුණා චුටි ලේන් පැටියෙක්. එයාගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා මං ගාව. ඒ ටික මම මේ වීඩියෝ එකටම දාන්නම්. මම පැය දෙකකට වඩා වැඩ කළා. දැන් මේ දෙවැනි වීඩියෝ එක නැත්තම් දෙවැනි රෙකෝඩින් එක යන්නේ. චූටි රෑන් පැටියා මම කිව්වේ ඔයගොල්ලන්ට මෙයා ගොඩක් උඩින් ඉඳන් වැටුණා. වැටුණාට පස්සේ මෙයාට චූටි කාලාන්තයක් වගේ තිබ්බා. මං ඒ හින්දා මෙයාව අල්ලලා චූටි ලෙන්ස් එකකින් තියාගෙන මෙහෙම හිටියා. එයාට ගොඩක් උණුහුම ඕනේ. ඉතින් මෙයාගේ අම්මා ආවෙත් නෑ මෙයාව ගන්න. මම පස්සේ දන්නේ මෙයාලව අල්ලපුවාම එයාලගේ අම්මලා මෙයාලව ගෙනියලා මෙයාලව නැති කරනවා කියලා. මම මෙයාලව හදන්න දන්නෙත් නෑ. ඒ හින්දා හදන්න දන්න කෙනෙක්ට දෙන්න ඕනි කියලා හිතලා අපේ වත්තේ ඉස්සරහා නැත්තම් අපේ ගෙදර ඉස්සරහා ඉන්නවා ආච්චි කෙනෙක්. එයා ලේන් පැටව 4-5 දෙනෙක්ම නිදහස් කරා කියලා කිව්වා හදලා. ඉතින් මං එයාට ගිහින් දුන්නා. මෙයාව මං ලෝභකමට හරි ආසාවට හරි තියාගෙන හිටියානම් මෙයා දැන් මේ වෙනකොට නැති වෙලා වෙන්නත් පුළුවන්. මෙයා දැනට සේෆ්. මං ඔයාලට මෙයාලගේ අප්ඩේට් දාන්නම්. මෙයා දැන් ටිකක් ලොකුයි. මේ ඉන්නේ අපේ මිකි. එයාට ඕන වෙලාවට තමයි මෙයා එන්නේ. එහෙනම් ආයෙත් 7 days study vlog එකකින් හම්බෙමු. මේකට හැමෝටම join වෙන්න පුළුවන්. අද vlog එක හොඳයි නම් like කරලා comment එකක් දාන්න. ලස්සනයි නම් ඔයාලා මගේ WhatsApp channel එක පැත්තටත් ගිහින් එන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝස් හොඳ නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගේන්නම්. එහෙනම් අදට මේ vlog එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්. Bye.